ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ න්‍යායයේ තියෙන මෙච්චරයි. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වෙයි නම් ඉමස්සින් අසද්දී ඉදන් නොහෝති කියන නිරෝධ න්‍යාය. අනික තමයි ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදන් නිරෝධ. මේ උපන් කල්ලි මේද උපදී. ඒ කියන්නේ මේ නිකම් මතු වෙන්නේ නැහැනේ. ඒක මතු වෙන්නේ ඉන්ධනයකුත් එක්ක. ඉන්ධනයකුත් එක්කයි මතු වෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපි මේ අපේ හිතවල තියෙනවා ගින්න වෙනම තියෙනවා ඉන්ධන වෙනම තියෙනවා කියලා. එහෙම සිතිවිල්ලක් තියෙනවා ඉන්ධන පිරවුම්හලුත් තියෙනවානේ පාර අයින. ගෙවල් පිටිපස්සේ ඒ කාලේ නම් ධර්මහිත් තිබුණ ඉන්ධන ගබඩාවනේ නේද? ඒ විදිහට ගත්තම අපි එහෙම හිතුවට ගින්නට ආහාර වන විටයි යමක් ඉන්ධනය වන්නේ. ඔන්න ඔබ තේරුම් ගන්න. ගින්නට ආහාරය වන විටයි යමක් ඉන්ධනය වන්නේ. යමක් ඉන්ධනය වන විටයි ගින්නට ප්‍රකට වීමක් ඇත්තේ. ගින්න කියලා දෙයක් සමුදය වෙන්නේ දහනය වෙන්න ආහාර වෙන්න දෙයක් තියෙනවා නම් විතරයි. මෙන්න මේ විදිහට තමයි එතකොට මේකේ ප්‍රධානියා කවුද? දරද ගින්දරද අපි දන්නේ නැහැ. එහෙම ප්‍රධානිය හොයලා වැඩක් නැහැ. ඔන්න ඔය ස්වરૂපේ මේ අඤ්ඤමඤ්ඤ පච්චේතාව අපි තේරුම් අරගන්න. එතකොට තමයි අපිට ප්‍රත්‍යুৎපන්නය පැහැදිලි වෙන්නේ හොඳට. ඒ නිසා අපි මේ ප්‍රත්‍යুৎපන්නය තේරුම් අරගන්නේ මොනම හේතුවක් නිසාවත් නෙමෙයි. අපි භවය කියලා රැවටිලා ඉන්න නිසා. අපේ රැවටිල්ල කඩා ගන්න එපා අපි. අපි පැවැත්මක් මවා ගන්නවා. ඒ මොහොතට සිදුවෙන සකස් වීමක් බව නොදැන අපි පැවැත්මක් මවා ගන්නවා. ඕකත් ඔය ගින්නි උපමාවෙන්ම කතා කරන්න පුළුවන්. දැන් අපි හිතමු වේලිලා වියලි වෙච්ච තනබිස්සක් තියෙනවා කියලා. මේ වියලි තනබිස්සේ අපි කෙළවරකින් ගිනි තියනවා. දැන් මොකෝ සිද්ධ වෙන්නේ? අපි ගිනි කූරක් ගහලා කොන දැල්ලුවා. දැන් මොකද වෙන්නේ? මේ ගින්නට ආහාර හම්බ වෙනවා. ආහාර හම්බ වෙනවා ගින්න ඇවිලෙනවා. ආහාර හම්බ වෙනවා ගින්න ඇවිලෙනවා. ආහාර මොනවද? අර වියලි තන. එතකොට අපි බැලුවොත් එහෙම අපි ගිනි කූර ගහනකොට මුලින්ම මතුවෙච්ච ගිනි දැල්ලද නේද? නෙවෙයිනේ නේද? මේ කොච්චරනම් මේක ඒක එහෙම ගිනි දැලි ඉතුරු වෙන්නේ නැහැ. එකක් නෑ. අපිට නමුත් දැන් ඒක එකක්. යම් අවස්ථාවක මේ තනබිස්සේ ගින්නට අල්ලගන්න උපාදානය කරගන්න තියෙන දේවල් ඉවර වුණා. තනබිස්ස ඉවර වුණා. ඉවරුණාන් පස්සේ මොකද වෙන්නේ? ගින්න නිකම්ම නිවුණා කියන තැනට යනවා. ඉතින් අපිට ඉතින් ඕක භාෂාවත් හරියම නිවුණා කියන තැනට යනවා කියලා එහෙම කියනකොට භාෂාවත් අපිට ඉතින් හරියම පටලැවිලා. නිවුණා කියලා කිව්වහම කිසි ගැටලුවක් නැහැ. සංසාරෙත් ඔච්චර තමයි. අපේ මේ සලායතනික අත්දැකීම් ලෝකයෙන් නිතර අත්දැකීම් වලින් අපි මේකට පැවැත්මට උත්තේජනය දෙන හින්දා ඉතින් පවතිනවා. එතකොට ඒ සලායතනික උත්තේජන ඉවර වුණු දාට සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා බුදුහාමුදුරුවෝ වදාරන්නේ ඔය හින්දා. ඉතින් ඔන්න ඔය කාරණාව අපි තේරුම් අරගන්න. ඉතින් ඒ පිරිස තමයි මේ බද්දේ කරත්ත ගාථා. දැන් අපි ගාථාවල අර්ථයක් ටිකක් පැහැදිලි කළානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථා ටික දේශනා කරලා නැගිටලා විහාරයට වැඩියනේ. ඒක බුදුහාමුදුරන් වහන්සේ කරන එක දෙයක්.
මොකද ශ්‍රාවකයන් අතරත උනන්දුවෙන් කතා බහට ලක් වෙලා ප්‍රශ්න විසඳ ගන්න බුදුහාඳුරුවෝ අවස්ථාවන් හදලා තියලා කුටියට වඩින ගතිය තමයි. ඉතින් ඒක ශ්‍රාවක අනුකම්පාවෙන් කරන දෙයක්. ඉතින් දැන් මේක ගැන අපිට තේරෙන්නේ නැහැ මේ කාරණේ. කොහොමද මේ පච්චුප්පන්නං චයෝ ධම්මං කියලා හොයන්නේ කියලා. හරි අවුලයි දැන්. ඒ හින්දා මොකද කළේ? වද්දේක කවුද මේ කච්චායන හාමුදුරන් වහන්සේත් නුදුරේ වැඩ ඉන්නවා. උන්වහන්සේ මේ සංක්ෂිප්ත දේශනාවන් විස්තරාර්ථ වශයෙන් දේශනා කිරීමේ සමත්කමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් සංඝයා අතරත සම්භාවිතයි. බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේගෙනුත් ඇගයුම් ලැබලා තියෙන කෙනෙක්. අපි ගිහින් උන්වහන්සේගෙන් මේක අහගමු. ඉතින් උන්වහන්සේට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කළාම ඒකේ බුදුහාඳුරෝ මේ කච්චායන හාමුදුරුවෝ ඒක මේ එක පාරට උත්තර දෙන්න යන්නෙත් නැහැ. ඉතින් ශාස්ත්‍රු ගෞරවය නිසා ඇයි ඉතින් උන්වහන්සේගෙන් ඇහුවේ නැත්තේ ආදී දේවල් කතා කරලා කවක් නැහැ නේද? මේ මම උත්තරයක් දෙන්නම්. ඉතින් ඒක පස්සේ බුදුහාඳුරන් වහන්සේ මුණ ගැහුණාම අහලා විමසලා තීරණයක් ගන්න. මට තේරෙන්නේ මෙහෙමයි කියලා. උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් එහෙම දේශනා කරපු කිසිම කාරණාවක් බුදුහාරන්ට පස්සේ සංශෝධන ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා නැහැ. මොකද ඒ තරමටම මේ ශාන්ත පදේ පිළිබඳව කිසිම වාද විවාදයක් ඒ ආර්ය උතුමන් තුළ ඇති වෙලා නැති හින්දා ඇති වෙන්නේ නැහැ. මොකද මේ ඔය අග්ගපදේ කියලා කියන්නේ නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඇති ඒ උතුම සියල්ලේ හේතුඵල සම්බන්ධතාව දන්නවා. ඉතින් දැන් මෙතන තියෙන අතීතන් දැන් ඔක කච්චායන හාමුදුරුවෝ විස්තර කරලා දුන්න හැටි අපි කතා කරමු ටිකක්. අතීතං නාන්වගමයේ කියලානේ මුල්ම තියෙන්නේ. කොහොමද මේ ඉස්සරලා බලන්න ඕන මේ අතීතය ලොහු බැඳීමක් අපි අතින් තියෙනවානේ. මොකද අපි හැම කෙනෙකුටම තියෙනවා පැරණි අත්දැකීම්. ඇහින් කනින් නැහෙන් දිවෙන් කයෙන් මනෙන් ලබාගත් නානා මාදිරියේ මිහිරි අමිහිරි අත්දැකීම් තියෙනවා. දැන් ඔය අත්දැකීම් ලබන අවස්ථාවේදීත් කෙලස් වලින් තමයි ඕක උන්නේ. දැන් මේ අත්දැකීම් මතක් කරගෙන මේ වෙලාවෙත් මොකද කරන්නේ? අලුතෙන් කෙලස් හදන ප්‍රවණතාවක් අපිට තියෙනවා. ඉතින් මේ අතීතේ ලුහු බඳින්නේ කොහොමද කියලා ඔන්න උන්වහන්සේ කියලා දෙනවා. ඉති මේ චක්කු අහෝසි අතීත මත්තාන. ඉස්සර මගේ ඇස මෙන්න මෙහෙම තිබුණා. ඉති රූපාති ඒ ඇසට මේ වගේ රූප තිබුණා. මුණ ගැහිමවා ඒ වගේ තත් තන්දරාග පටිපද්දං හෝති විඥානං ඒවා ගැන චන්දරාගයෙන් අපි විඥාණයෙන් බැඳුනා. චන්දරාග පටිපද්දයෙන් චන්දරාගයෙන් බැඳුණු විඥාණය කෙරෙහි අපි සතුටු වුණා. තද විනන්දති. ඊට පස්සේ තද විනන්දන්තෝ අතීතං ආන්වාගමේති. ඒවා අභිනන්දනය කරන. ඒ කියන්නේ අතීතයේ මෙහෙම අත්දැකීම් ලැබුවා මෙහෙම සතුටු වුණා කියලා හිතා අතීතය ලුහු බැඳීමක් කරනවා. ලුහු බැඳීම කියන එකත් තේරෙනවා අඩු නම් ඉතින් තලු මැරීම කියලා එකක් කිව්වොත් ඒක වඩාත් හොඳට තේරෙනවා. දැන් මේ සිද්ධ කරන්නේ කිසිම වරදක් නෙවෙයි කියලානේ සාමාන්‍ය හිතන්නේ. අපි මනස් කර්ම වශයෙන් හරියට කර්ම හදනවා. මනස් කර්ම අතීතය ගැන මෙනෙහි කර මෙහෙම ඒ කාලේ නම් කොච්චර ෂෝක්ද ආදී වශයෙන්. එහෙම නැත්නම් අහවලු මට මෙහෙම කරදරා කළා මට දැනුත් මතක් වෙනකොට මට පුදුම තරහක් යන්නේ කියලා එනවා. ඇලීම් ගැටීම් රැවටීම් ඉතින් ඔක්කොම රැවටීම් පිහිටලම තියෙනවා එතන. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ කච්චායන හාමුදුරුවෝ ඉතා ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මේ අතීතය අල්ලගෙන අතීතයේ ලුහු බැඳගෙන අතීතය අනුගමනය කර ඔහේ ඉන්නවා. ඉති මේ ඔය විදිහට මගේ ඇස මෙසේ විය මගේ රූප මම අත්දකින රූප මෙහෙමය කියලා ඉතින් ඒවා පිළිබඳ චන්ද්‍රරාග පටිබද්දත්තං පටිබද්දං හොති විඥානං චන්ද්‍රරාගයෙන් දැන් බැඳිලා ඒක අපි කොහොමද මිදෙන්නේ කියන එක අපි කරන්නේ කොහොමද? දැන් ඕක ප්‍රතිපදාවක් ඕන කරනවානේ අපිට. දැන් සිතවිලි වල තමයි පංච උපාදාන ස්කන්ධය හැදෙන්නේ කියලා අපි දැනගන්නවා.
ආයතන හයකින් අපි අත්දැකීම් ලබනවා කියන්නේ රූප නිමිති හයාකාරයකින් ගන්නවා කියන. හයාකාරයකින් ඒවා විඳිනවා කියන එක. ආයතන හය නිසා හයාකාර වෙන්නේ. එතකොට අපේ නොඑක් සංඥා තියෙනවා මේ අපේ මනසේ අපි ගබඩා කරගෙන. ඒ සංඥා තුලින් තමයි ලෝකය අපි අල්ලන්නේ. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා ඔස්සේ. එතකොට ඒවා පිළිබඳ ඊට පස්සේ විතර්කන කරනවා, චේතනා ගොඩනගනවා. සංඛාර කියලා කියනවා ඒකට. ඔය සංඛාර කියලා කියන්නේ ච ඉමේ භික්කවේ චේතනාකාය. කතමේ සංඛාර. මොනවද මේ සංඛාර කියලා කියන්නේ? සවැදෑරුන් චේතනාකායයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් අපි ඇහින් දැක්ක ඒවා ගැන සිතුවිලි මව. කනින් අහපු දේවල් ගැන, නැහැෙන් ආග්‍රහණ කළ දේවල් ගැන, දිවෙන් රස බලපු දේ ගැන, නැහැ ඊළඟට කයින් පහස ලැබූ දේවල් ගැන, මනසින්ම සංකල්පනාවේ වශයෙන් මැවූ දේවල් ගැන අපි මෙනෙහි කර කර නැවත නැවතත් අපි මොකද කරන්නේ? රූප වින්දන සංජානන සංචේතන විජානන ක්‍රියාවලියකට අහු වෙනවනේ. ස්කන්ධ ක්‍රියාවලිය කියන්නේ මේකනේ. දැන් මේ පංච ස්කන්ධනේ දුක කියලා කිව්වේ. මේ හදලා තියෙන්නේ දුක කියන එක ගැන නිසක වැටහීමක් බුද්ධ ශ්‍රාවකයාට එපා. එහෙම නැත්නම් මේක තමයි හරිම සතුටදායක තත්ත්වය කියලා හිත ඉන්න තාක්කල් අපිට භව නිරෝධයක් උදෙසා අපේ සිත් නවන්න බෑ. පැවැත්මට රැවටි ඉන්න සිතට භව නිරෝධෝ නිබ්බානං කියලා භව නිරෝධයේ පිණිස නිවන පිණිස ධම් දේශනා කරනකොට චිත්තන්න පක්ඛන්දති නප්පසීද දින සම්පිත. සිත වැද ගන්නෙ නෑ. පැහැදෙන්නේ නෑ. අයියෝ මොකද්ද මේ කියන්නේ? මේ ඔක්කොම අනිත්‍යයි. මේ අනිත්‍යයි කියලා කියන්නේ බාහිර දේවල් වල අනිත්‍යතාවක් තියෙනවා. ඒකත් ඇත්ත තමයි. හැබැයි දැන් ඒ බාහිර දේ ආශ්‍රය වුණත් දැන් මම ඇලුම් කරන බාහිර දෙයක් තියෙනවා කියනකොට මට ප්‍රශ්නය වන්නේ බාහිර දෙයට වඩා ඒ පිළිබඳ මගේ ඇලුමනේ. ඒ නිසා එතකොට බාහිර දෙයට හානි වෙනකොට මගේ ඇලුම් ලෝකය ගරා වැටෙනවා. මම දුක් වෙනවා. අපි ඉතින් හිතා ඉන්නවා බාහිර දේවල් නිසා දුක් ඇති වෙනවා කියලා. බාහිර දේවල් නිසා නෙවෙයි අපේම දුක් මවා ගන්නවා. එතකොට අපි ඇලෙන්නේ ගැටෙන්නේ මොකේටද? අපේම චේතනාමය සකස් කිරීම වලට අපි ඇලිලා තියෙනවා. අර සංඛප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ සංකල්පණයට ඇලින එක තමයි පුද්ගලයාගේ කාමය කියලා කියන්නේ. අපි සංකල්ප හදාගන්න ඉතින් බාහිද්ද නිමිති අල්ලගෙන අහංකාර මමංකාර කියලා දෙකක් අපිට හැදෙනවනේ. මොකද නිකම්ම අනිත්‍යයි කියලා හරියන්නේ නැහැ. මොකටද මේ වෙන්නේ කියලා බලන්න එපා නේද? එතකොට ඉමස්මින්ච සවිඥානිකේ කායේ බහිද්ධාච නම සබ්බ නිමිත්තේ මේ සවිඥානික කය බාහිර නිමිතිත් ඇසුරු කොටගෙන තමයි අහංකාර මමංකාර කියන දෙක ඇති වෙන්නේ. අහංකාර කියන්නේ මම කියන සංඥාව, මමංකාර කියන්නේ මගේ කියන සංඥාව. මම කියනකොට අවිද්‍යාව, මගේ කියනකොට තණ්හාව, අවිජ්ජා තණ්හා. දැන් මේ දෙක අපිට පහළ වෙන හැටි අපි දන්නේ නැත්නම් අපි මොන දේවල් අනිත්‍යයි දුකයි අනාත්තයි කිව්වත් අපිට විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රත්‍යুৎපන්නයේ අපේ චේතනාමය සකස් කිරීම අවංකව අව්‍යාජව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිකම් මන්ත්‍රය වගේ නිකමට තිබුණට හරියන්නේ නැහැ මේක. ඒ නිසා මේ අනිත්‍යතාව දුක් වඩන මේවා තේරුම් ගන්න කෙනෙක් මේ කයට සහ මනසට කියන මේවට ඔක්කොටම මම කියන මගේ කියන චින්තාව සංඥාව ආරෝපණය කරගෙන දැන් සංසාර අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපේ සිත පොඩ්ඩක් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නීවරණයන්ට යට වෙන එක පොඩ්ඩක් මෙල්ල කරන්න සිත සමාධිමත් කර ගැනීමත් අවශ්‍ය කරනවා. කෙනෙකුට පුළුවන් නම් ආනාපාන සතිය ඔස්සේ සිතෙහි ඔය ධ්‍යාන තත්ත්වවලට යන්න පුළුවන්, ගැඹුරට යන්න පුළුවන් ගමනක් ඒක. නමුත් අපි යම් පමණකට සමාධි චිත්තය හරි මොකද කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි හඳුනා ගැනීම මට්ටමවත් අපි කරගන්නවා.
දැන් බුද්ධානුස්සතිය භාවනාවක් අපි කරනකොට බුදු ගුණ තේරෙන්න බුදු ගුණ මෙනෙහි වෙන්න චිත්ත සමාධිය. එතකොට අසුභ මානසිකාර්යය වඩනකොට මේවා ටික ටික තේරුම් ගත්තා. මේ චිත්ත සමාධිය වැඩෙනකොට තමයි පස්කම් සුවයෙන්මයි අපිට සතුට වෙන්න තියෙන්නේ කියන මිත්‍යාව අපෙන් ගිලිහිලා යනවා. නැත්තම් සමාධිය සුවයක් දන්නේ නැත්තම් කයමයි මම කියන චින්තාවට නැති අපිට නැතුව වෙලා ඉන්නේ. එතනදී පංචකාම ගුණයෙන් ඇරෙන්න සතුටක් දන්නේ. ඔක බුදුහාමුදුරන් වහන්සේ සිහිපත් කළානේ නා මේ වේදනා සංයුත්තේදී අසුතවා පුදුජනෝ නප්පජානාති දුක්ඛාය වේදනාය නිස්සරණ අඤ්ඤතර කාමසුඛ දුක් වේදනාවන්ගේ නිස්සරණයක් දන්නේ නැහැලු අසෘතවත් පුදුජනය පංචකාම ගුණයෙන් තොරව. ඒ කියන්නේ පංචකාම ගුණයෙන්මයි සැනසෙල්ලක් තියෙන්නේ කියලා හිතා ගැනීම තමයි එතන තියෙන්නේ. නමුත් බුද්ධ ශ්‍රාවකයා මේක ගිහි පැවිදි ભેදයක් නැහැ. සිව් පිරිසම මේ සසුන් පිළිවෙත කෙරේ උනන්දුවක් වෙනකොට චිත්ත සමාධියක වටිනාකම චිත්ත සමාධියක අත්දැකීමක් හඳුනගෙන තියෙනවනම් ඒ හඳුන ගන්න නම් වරින් වර චිත්ත සමාධියෙහි නියැලෙන්න පුළුවන්කමක් තියෙනවා. එයා දන්නවා අසුතවද සුතෝ ආර්ය ශාවකෝ පජානාති දුක්ඛාය වේදනාය නිස්සරණ අඤ්ඤතර කාමසුඛ. කාමසුඛෙන් අන්‍යතරව දුක් වේදනාවන්ගෙන් නිදහස් වී අත්මිදීමක් දන්නවා. ඒ කියන්නේ අර සිතේ සමාධි ගුණය හඳුනනවා. ඉතින් මේවා අපි ටික ටික දියුණු කරගෙන අපේ විදර්ශනා මානසිකාර්ය ගැඹුරු කරන්න ඕන. ඉතින් ඒ උදෙසා තමයි අපි මේ ප්‍රත්‍යুৎපන්නය පිළිබඳව ධර්ම දේශනා කරන්නේ. පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්නෙත් ප්‍රත්‍යুৎපන්නය කියලා කිව්වා. ස්කන්ධයන්ගේ සමුදය සිදු වෙන්නේ දැන් බලාගෙන ගියාම ප්‍රත්‍යুৎපන්නය බව තේරෙනවා. ඉතින් අපිට ඕනනම් බුදුරජාණන් වහන්සේ මේ වගේ කාරණා පිළිබඳ දේශනා කරන සූත්‍ර දේශනා අපිට නොඑක් දේවල් හොයාගන්න පුළුවන්. එකක් තමයි දැන් අර මහා තණ්හා සංකේ සූත්‍රය ගත්තායින් පස්සේ මේ අසත් රූපයත් කන ශබ්දයක් නායත් ගන්ධයක් දිවත් රසයක් කායත් පහසත් මනසත් ධම්මත් ඔය කියන සම්බන්ධතාව ඇති තැන මොකද සිද්ධ වෙන්නේ? ඒ ස්පර්ශ වින්දන තණ්හා උපාදාන ඔය ඔක්කොම සකස් වෙනවා. ඉතින් අපි ඇලීම් ගැටීම් අනුරෝධ විරෝධ කියන ඒවාට පැමිණෙනවා. අපි සිතේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති හඳුනන්නේ නැහැ. ඒ නිසා අපි අර සංකල්පනා ලෝකයටම හසු වෙලා එතන දුක් වේදනාම වර්ධනය කරගන්නවා. මොකද භවය අපි ලෝකයා දන්නේ දුක් වේදනාවට කරුණු. දැන් අපි හිතලා බැලුවොත් මේ පංචකාම ගුණික අත්දැකීම් ලෝකයේ පස්කම් සුවයක් හැටියට තියෙනවා. ඒකත් ඇත්ත. සුවයක් නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවයක් ඇති නිසාමයි ඒවට පුද්ගලයා ඇලෙන්නේ කියලා. හැබැයි ආදීනව ඇති නිසාමයි ඒවෙන් මිදෙන්නේ කියලා. ඔන්න වෙනස. සුවයක් ඇති නිසා අපි ඇලෙනවා. ආදීනව දක්නා නිසා අපි මිදෙනවා. එහෙනම් බුද්ධ ශ්‍රාවකයා ආශ්වාදයෙහි ඇලීමට සංසාරිකව හුරු පුරුදු වී තිබුණත් මොකද ඕක එකපාර පුද්ගලයෙකුගේ මනසින් කැඩිලා යන දෙයක් නෙමෙයි. අපි ටික ටික ක්‍රමානුකූලව ආදීනව පැක්ෂ සිහිපත් කරගන්න බලන්න ඕනේ. දැන් ඔය තපුස්ස ගාපති සූත්‍රයේදී අපේ බුදුරජාණන් වහන්සේ හුදකලාව වැඩ ඉන්න මේ විවේක සුවයෙන් වැඩ ඉන්න ගිය අවස්ථාවක මේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ගෘහපතිතුමා කියනවා මේ පස්කම් සුවයෙන් අත්මිදලා මේ නෛෂ්ක්‍රම්‍යයේ සිත් අලවාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා දැක්කාම මට හරි පුදුමයි. ගිහි අපිට නම් ඒක මහා ප්‍රපාතයක් වගේ කියලා. ඒ කියන්නේ ඔන්න හොඳ කාරණාවක් කතා කරන්න හොඳ එකක් අහු වුණා කියලා හිතන් බුදුහාඳුරෝ කවුද ආනන්ද හාමුදුරුවෝ තපුස ගෘහපතිතුමාගේ අතින් අල්ලගෙන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න විවේකයෙන් වැඩ ඉන්න තැනට ගිහිල්ලා ස්වාමීනි මෙන්න මෙහෙම කතාවක් මෙයා කියනවා කියලා බුදුහාමුදුරන් වහන්සේට සඳහන් කළා. එතකොට බුදුහාමුදුරුවෝ ඔක ඇත්ත තමයි. ඔක ඇත්ත කාරණාව. මම බුදු වෙන්න ඉස්සර වෙලා මම මේ ගිහිගෙයින් නික්මිලා මම මේ ප්‍රයත්නය දරද්දී
මගේ හිත නයිෂ්ක්‍රමයෙහි නොඇලෙන අවස්ථා ඇති වුණානේ. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ තවුස්තුමා මේ කියන්නේ. තවුස්තුමා හැටියට ආනබි සම්බුද්දස්ස බෝධිසත්වස්සේව සත්ව වේදෝස. බුදු වෙන්න ඉස්සර බෝසතෙකු ඉන්න කාලේ මට මේ ප්‍රශ්නේ ආවනේ. ඒ ආපු වෙලාවේ මම කල්පනා කළා මෙච්චර මේ නයිෂ්ක්‍රමයේ මෙච්චර අතහැරීමක් කරලත් මොකද මේක තියෙන්නේ කියලා. එතකොට උන්වහන්සේ බැලුවයි කිව්වා මොකද්ද ඇයි මට මෙහෙම වෙන්නේ? මම මේකේ ආදීනව ප්‍රත්‍යක්ෂ කළා දැක්කම මදි. ඒ නිසා මම නැවත නැවතත් මේකේ ආදීනව මෙනෙහි කරන්න ඕන කියලා උන්වහන්සේ ආදීනව මෙනෙහි කරන්න පටන් ගත්තා. එතකොට තමයි තේරුනේ. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මම මේ වැඩේ පටන් ගන්න ඉදිරියට ගෙනිච්චෙත් ඔහොම. ඒ නිසා මේක මේ ප්‍රපාතයක් වගේ පේන එක පුදුමයක් නෙවෙයි කියලා. ඒ නිසා එතනදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළේ කොහොමද? ඒ නිසා මේ සිත මනවින් ආරක්ෂා කරන්න. ඒ කියන්නේ නීවරණයන්ට යට නොවී. ඉතින් දැන් මේක දැක්කහම මේක කිව්වයින් පස්සේ ඉතින් මේ අද තියෙන සංකීර්ණ සමාජ ක්‍රියාවලියක් තුළ අපි කොහොමද මේ සිත ආරක්ෂා කරන්නේ කියන ප්‍රශ්නයම තියෙනවා. ගොඩාක් තියෙනවා. සංකීර්ණයි තමයි සමාජය. ඒක කොයි කලෙත් එකයි. පොඩි පොඩි විස්තරවල වෙනස් වෙමින් විතරයි තියෙන්නේ. ඒ සංකීර්ණතාව තුළ අපි කාරණේ අපි හරියට තේරුම් අරගන්නවා. මොකද බුදුහාමුදුරන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ මුළු ලෝකයම එක හඬින් නිවන් මඟට ගෙන්නන්න නෙමෙයි. මොකද ඒක කෙරෙන දෙයක් නෙවෙයි. බුදුරයන් වහන්සේ නමක් ලෝ පහළ වුණාම බොහෝ සත්වෝ නිවන් දකින්න බව ඇත්ත. නමුත් තවත් බොහෝ සත්වෝ ඉතුරු වෙන බවත් ඇත්ත. ඒකයි හැටි. ඒ ධර්මතාව බුදුරයන් වහන්සේලා නොදැන නෙමෙයි. මොකද යම් යම් අය භවයේ කෙලවර කරන්න වාසනා සම්පත්තිය දැන් මොහුකුරා ඇවිදින් තියෙනවා. ඒ අයට ධර්මයේ දේශන දැනගන්න ලැබෙන්න ඕන. ආන් ඒ හින්දා තමයි බුදුවරුන් වහන්සේලා ලෝ පහළ වෙන්නේ ධර්මයේ දේශනා කරන්නේ කියන එක අපි තේරුම් ගන්න. ඉතින් අපිටත් මේ තියෙන්නේ දැන් මේ අපේ බුද්ධ ශාසනය ගෞතම බුද්ධ ශාසනය දැන් අපේ දැසට නිමිති වෙන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රතිමා වහන්සේලා ඇරෙන්න. නමුත් අපිට ධර්මයේ තුලින් බුදුහාමුදුරන් වහන්සේ දැක ගන්න පුළුවන්. ආන් ඒ හින්දා අපි මේ කරුණ දකිමින් ආදීනව මෙනෙහි කිරීම පැහැදිලි කර ගන්න දැන් අද අපි ගත්තොත් එහෙම අද ලෝකය ව්‍යසනයකට මුහුණ පාලා තියෙනවා. මාංශ කය තියෙනවා නම් නේද මේ කොරෝනා වෛරසය පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ. මාංශ ශරීරයක් නැත්තම් නෑනේ. එහෙනම් මාංශ ශරීරයක ඉන්නකොට තමයි ඒක වෙන්නේ. එහෙනම් අපි තේරුම් අරගන්න ඕනේ. මොකද මේ භවය කියලා කියන්නේ මාංශ ශරීරවලින් ඉන්න අය නෙවෙයි විතරක් නෙවෙයි සංසාර සත්වයෝ කියන්නේ. සංසාර සත්වයා භෞතික ආහාරයට පිරිහීම නිසා භෞතික ආහාරයට ගිජු වීම නිසා තමයි මාංශ ශරීරගත වෙන්නේ. භෞතික ශරීරය එතකොට මාංශ ශරීරය ඇති වුණාන් පස්සේ තමයි ඇතිවීමත් එක්ක තමයි ක්‍රමක්‍රමයෙන් දස අකුසලයේ ඇති වෙන්නේ. දස අකුසලයත් එක්ක තමයි අනෙක් සියලු අකුසල් නොයෙක් ඒවා පටන් ගන්න. ඊළඟට නොයෙක් චේතනාමය සංයෝජන ශක්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන ඒවලදී ඔය මේ කාමරාග පටික කියන ඒවා ඔක්කොම සකස් වෙන්නේ මේ මොකද දැන් බ්‍රහ්මකායිකව හිටිය සක්කාය දිට්ඨිය තියෙනවා. නමුත් කාමරාගය නැහැ. හැබැයි කාමරාගයේ සමුච්ඡේද ප්‍රහාණයක් කරපු නැති සත්වයෙක් නෑ. එයා ඊළඟට එන්නේ කාම භවයට. ඇවිල්ලා කාම ලෝකේ කාමාද්දකින් ලබන්න තමයි එයා ඊට පස්සේ. මොකද මේ අපේ කෙලෙස් වල ස්වභාවයක් විසින් තමයි අපිට මේ කය ලැබලා දෙන්නේ. මේ කයේ සියලුම ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කෙලෙස් වලින් කරන ලද නිර්මාණයක්. මූලික ජීව විද්‍යාත්මක සබඳතාවක් ඒක බොහොම ඇහැට නොපෙනෙන බීජ අවස්ථාවක් සවිඥානික වුණු තැන ඉඳලා තමයි අනික ඒ සවිඥානික වුණා කියලා කියන්නේ සංසාර සත්වයක් මේක ඇල්ලුවා. චන්නම් බික්කවේ ධාතුනම් උපාදාය ගබ්බස්සාවක්ඛන්තිය. මේ ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු හයේ උපාදානය නිසා තමයි මව් ගැබකට රිංගුවේ. ඊට පස්සේ මේ ඔක්කන්තියාසති නාම රූපං. දැන් එතන තමයි නාම රූප දැන් එතනයි වැඩේ. ආයතන සකස් වීමට පසුබිම එතනයි හදන්නේ. පස්සේට පසුබිම එතනයි සකස් වෙන්නේ. වේදනාවට නැඹුරු වෙනවා පස්සේ තියෙනවා.
වේදනාව විඳින්නහුට අනේ වේදියමානසකෝ පනාහං භික්කවේ ඉදන් දුක්ඛන්ති පඤ්ඤතේ. වේදනාව විඳින්නහුට මම මේ දුක ඇයි කියන. දැන් අපි සුඛ වේදනා මට්ටමේ ලෞකික වින්දනයක් ලැබුවත් ඒක දුකට අන්තර්ගතයි කියන එක කියන්නයි මේ ටික කිව්වේ. ඒ බව තේරෙන පමණට තමයි භව නිරෝධයට සිත පුහුණු කරන්න හිත පෙළඹෙන්නේ. නැත්නම් එහෙම අපි නැවත නැවතත් අර මේ ලෞකික අර වින්දනයන් විසින් අපිව පස්සට අදිනවා. දැන් සෝතාපට්ටි ඵලයටපත් වූ කෙනෙකු තුල කාමරාග පටික තියෙනවා. ඒ අය ගෘහස්ත නම් යෝග ජීවිත පවත්වනවා, දරුවනුත් ඇතිරි කරනවා. ඒක කතාවක් නෑ. නමුත් ඒ අය තුල තියෙන තහවුරු වෙච්ච සංයමයක්. මොකද්ද? අපාය ගමනීය අකුසලයකට තරම් ඒ රාගය, ද්වේෂය බලගතු වෙන්නේ නැහැ. ඒකයි එතන තියෙන විශේෂතාව. එනිසා අපේ මනස අපාය ගමනීය අකුසලයකට අපේ රාග දෝෂ මෝහ ලිහිල් කරගන්න. රෝග දෝෂ මෝහ තුනී වෙලා යන්න. උවමනා විදිහටවත් අපේ මනස සකස් කරගන්න මේ මූලික විදර්ශනා විෂය තේරුම් අර ගැනීම අත්‍යවශ්‍යයි. ඒක පැත්ත. අනික දැන් අපි කතා කළා ස්කන්ධ ගැන. ආයතන ගැනත් කිව්වනේ දැන්. ධාතු ගැනත් කියවනනේ. බලාගෙන ගියාම උවමනා කරන ඔක්කොම ටික තියෙනවා. මේ ස්කන්ධ ආයතන ධාතු කියලා කියන්නේ අපිව මේ මොහොතේ බෙදලා බලනකොට අපට හම්බෙන ටිකක්. ඊළඟට ඔය ටිකෙන් ඇරෙන්න අතීතයේ මීට වඩා වෙන දෙයක් තිබුණෙත් නැහැ. මතු අනාගතයේ මීට වඩා වෙන දෙයක් ඇති වෙන්නෙත් නැහැ. ඔය ආයතන ස්කන්ධ ධාතු තමයි නැවත නැවතත් සමුදය වෙන්නේ. නිරුද්ධ වෙන්නේ. ඔච්චරයි අපි තේරුම් ගන්න. එහෙනම් ප්‍රත්‍යুৎපන්නය තමයි අපේ දහම් මඟ වඩා ගන්න තියෙන හොඳම තැන. ඉතින් ඒ නිසා දැන් මේ කතා කරගෙන ගිහලා කතාංච මේ අතීතය ලුහු බඳින්නේ කොහොමද කියලානේ මේ කිව්වේ. දැන් අපි බලමු මේකේ කොච්චායන හාමුදුරුව කොහොමද අතීතය ලුහු නොබඳින්නේ කියලා. ඉති මේ චක්කුන් අහෝසින් අතීතමත් දානන් කියලා දැන් හරි මම අතීතේ මට ඇස් තිබුණා. රූප දැක්කා. නමුත් මේ ඒ ගැන දැන් මේ විඥාණය චන්ද්‍රාගයෙන් බැඳෙන්නේ නැත්තම් චන්ද්‍රාගයෙන් නොබැඳෙන නිසා ඒ පිළිබඳ නැවත නැවත බලාපොරොත්තු වීමක් නැත්නම් තද විනන්දති. එතකොට එබඳු අභිනන්දනයක් නොමැති නිසාම අතීතයේ යලි යලිත් තලු මරණ ආපහු ලුහු බඳින කෙනෙක් වෙන්නේ නැහැ. අන්න අතීතයෙන් මිදී සිටීමේ ස්වභාවය. දැන් ඔය අතීතය ගැන කියලා කිව්වා. ඊට පස්සේ කච්චායන හාමුදුරුවෝ මොකද කරන්නේ? අනාගතයේ ලුහු බඳින අනාගතයේ කැමති වෙනවා කියන්නේ මොකද්ද කියලා ඕන් කියලා දෙනවා. මොකද දැන් අපිට මේ වෙලාවේදී මේවා ඔක්කොම තේරුම් ගන්න ලේසියි. ඉති මේ චක්කුන් සියා දැන් බලාපොරොත්තු වෙනවා මගේ ඇස මෙන්න මේ විදිහට මට ඇස ලැබෙන්න ඕන. අනාගත මද්දාන. මේ විදිහේ රූප මට ඉති රූපානේ පටිලත් කියලා ලැබෙන්න ඕනයි කියලා. අපපටි ලද්දස පටිලාභය. එතකොට Tamanට දැන් ලැබිලා නැති මතු ලැබේවා කියලා බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න තමයි මේ සිත පනිදහි. චිත්තම් පනිදහි. සිතේ දැන් ප්‍රනිධාන ප්‍රාර්ථනා කරනවා. චේතසෝ පනිදානව පච්චයා පනිදාන පච්චයා තදබිනදති. දැන් හිතින් ප්‍රාර්ථනා කරමින් බලාපොරොත්තු වෙමින් ඒවා පිළිබඳ අභිනන්දන සතුටු වීම ඇති කරගෙන ඉන්නවා. තදබිනන්දන්තු අනාගතම් පටික. ඉතින් ඒ අභිනන්දනයේ තියෙන තාක් අනාගතයේ කැමතියි. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරපු තැන් තියෙනවා. ඔය දසවස්තුක සම්මාදිට්ඨිය ගැන කියනකොට තියෙනවා මෙලොව ඇත පරලොව ඇත කියලා දෙයක්. අත්‍යයන් ලෝකෝ අත්ති පරලෝකෝ කියන එක සම්මාදිට්ඨියක කියලා. ඒ කියන්නේ මෙලොව සත්වයාට පරලොව ඇත පරලොව සත්වයාට මෙලොව ඇත. ඒ කියන්නේ ඉත්තත්ත අඤ්ඤතත්ත කියන පැනවීම සිදු වෙනවයි කියන එක දැකීම. ඊළඟට ඔතන තවත් තියෙනවා විශේෂ කාරණාවක්. යම් කිසි කෙනෙක් මේ සද්ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න යොමු වෙන්න අවශ්‍ය දැක්ම පිළියෙල වෙමින් එනවනම් කොටින්ම කියනවනම් සෝතාපට්ටි ඵලසච්චි ක්‍රියාය පටිපන්න. ඒ කියන්නේ සෝවන් වෙලා නැහැ. නමුත් සෝවන් වීමේ මේ ප්‍රතිපදාවට දැන් බැහැපු කෙනෙක් බැහැගලා ඉන්න කෙනෙක් නම් ඒ බැහැලා ඉන්න එක්කෙනාට තියෙන විශේෂ ලක්ෂණයක් කෝසම්පි සූත්‍රයේ පෙන්නනවා. න ඉදලෝක චින්තාය පසතෝ හෝති න පරලෝක චින්තාය පසතෝ හෝති.
මේ ලෝකේ දිනා ගන්න තියෙන දේවල් එක්ක දඟලන්නේ නැහැ. දිනා ගන්න දෙයක් හොයනවනේ. පරලෝව මට මෙසේ දිනා ගන්න ලැබේවා කියලා එහෙකුත් නැහැ කියලා. ඒකේ තේරුම මොකද? ඔය මෙලොව පරලෝව කියන එක සකස් වෙන්නේ තෘෂ්ණා අර සියලු සංසාරික ප්‍රශ්න තියෙනකම්. සංසාරික ප්‍රශ්න තියෙනකම් මෙලොවක් ඇත පරලොවක් ඇත කියන එක පැන වෙනවා. හැබැයි අපි කියමු දැන් සෝතාපන්න වුණාට මේක සත්‍යය දැනගත්තට තව තියෙනවා පරලෝක පිළිබඳ අපේක්ෂා. ඒ නිසා මොකද කරන්නේ? එයා පරලෝක යනවා. සුගතිගාමී වෙනවා. කොටින්ම කියනවා අනාගාමී වෙච්ච එක්කෙනාට ඉතුරු වෙලා තියෙන ඒ නිසා සුද්ධාවාස කායික වෙන්න වෙනවනේ. නමුත් දැන් ඒ උදවිය ඒ උතුම දන්නවා මේකේ ලෙඩේ. යම්කිසි කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් න ඉදලෝක චින්තාය මනසිකරන්න න ඉදලෝකම් මනසිකරෝති න පරලෝකම් මනසිකරති න ඉදලෝක සංඥාස න පරලෝක සංඥාස න ඉදලෝකම් නිසාය ජායති න පරලෝකම් නිසාය ජායති. රහතන් වහන්සේ මේ ලෝකයේ පරලෝකයේ සලකගෙන ධ්‍යාන කරන්නෙත් නෑ සංඥාවක් නෑ මානසිකාර ගොඩනගන්නෙත්. එහෙනම් මේකේ අපි සම්බන්ධතා මොකද භව නිරෝධයක් අපේක්ෂා කරන අය මේ ගමනේ ආරම්භයත් අවසානයත් කියන එක සම්මා දිට්ඨිය වශයෙන් අහලා දැනගෙන හරි තියෙන්න ඕන. එතකොට තමයි මේ ගමන හොඳට පැහැදිලි වෙන්නේ. ඉතින් දැන් කොහොම හරි දැන් අනාගතයේ කැමති නැහැ. දැන් කොහොමද අනාගතයේ කැමති නොවෙන්නේ කියන එකත් උන්වහන්සේ සාකච්ඡා කරනවා. ඉතින් මේ චක්කුන් සියා අනාගත මන්දා. මට මෙහෙම අනාගතය ඇස මොකද රූප ආදී දේවල් ලැබේ. හැබැයි ඒවා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරගෙන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නෑ යා. න තත්ත චන්ද්‍රාග පටිපද්දං හෝති විඥානං නෑ. එතකොට පනිදාන පච්චා තදබිනන්දති ප්‍රනිධානය නිසා කැමති වෙනවා කියවනේ තදබිනන්දන්තු අනාගතම් පටිකන්ති. ඒ අභිනන්දනය කරන නිසා මොකද වෙන්නේ? අනාගතයේ කැමති වෙවි ඉන්නවා. දැන් මේ වෙලාවේ නැති දෙයක් කමක් නැහැ. ඉතින් ලබන ආත්මේ හරි හම්බ වෙයිනේ කියලා හිතුවොත් එහෙම එතකොට අනාගත අභිනන්දනය සිද්ධ වෙනවා. දැන් ඊළඟට ඒකෙම කතා කරනවා උන්වහන්සේ මේ අනාගත අභිනන්දනය නැත්තේ කොතනද? අනාගතයේ කැමති නොවීම. මට මොකද ඇස රූප ආදී මේ අත්දැකීම් මේ සලායතනික අත්දැකීම් මෙහෙම තියෙනවා ඒවා ලැබෙනවා. නමුත් එසේ ලැබේවා කියලා ප්‍රනිධානයක් ප්‍රාර්ථනාවක් ඇත්තෙත් නැහැ. ඒ විදිහට ප්‍රනිධානයක් නැති නිසා අභිනන්දනයක් ඇත්තෙත් නැහැ. අභිනන්දනයක් නැති නිසා අනාගතයේ කමුතුවෙන් කැමති වීමක් ඇත්තෙත් නැහැ. අනාගතය පිළිබඳ දැන් අර මං මෙලොව පරලොව කතා කළේ අතීතේ බව තිබුණා අනාගත පරලොවක් බලාපොරොත්තු වෙනවනේ. එහෙම තියෙනවනේ. දැන් ඒ අතීත අනාගත එක මූලික වශයෙන් අපි සම්මාදිට්ඨියට සරල සම්මාදිට්ඨියට මේක අවශ්‍යයි. නමුත් අපි විදර්ශනා සම්මාදිට්ඨියට යනකොට ඉදලෝක පරලෝක කියන එක සලකාගෙන ඇති කරගන්නා වූ චිත්ත භාවය ඇති වෙන්න විදිහක් නෑ. ඒවත් අයින් වෙන්න ඕන. අපි ඊළඟට යනවා දැන් මේ කතා කළේ අතීතය ගැන අනාගතය ගැන. දැන් බලාගෙන ගියාම මේ සාකච්ඡාවෙන් අපට පෙනුණා අතීතය ගැන හිතුවේ කොයි වෙලාවේද? මේ වෙලාවේ. අනාගතය පිළිබඳ ප්‍රාර්ථනා මැව්වේ කොයි වෙලාවේද? මේ වෙලාවේ. එහෙනම් ඒකේ තේරුම මොකද? පච්චුප්පන්නේ තමයි අපිට අතීතයක් මුණ ගැහෙන්නේ අනාගතයක් මුණ ගැහෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ අතීතයක් නැහැ කියලාවත් අනාගතයක් නැහැ කියලාවත්. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අතීතය ඇදගෙන නෙමෙයි අපි විදර්ශනා මානසිකාරය වැඩි යුත්තේ. අතීතය ඇදගත්තොත් අපි ඉන්නේ විදර්ශනාවේ නෙමෙයි. අනාගත පැතුම් මැව්වොත් අපි ඉන්නේ විදර්ශනාවේ නෙමෙයි. දැන් ඊළඟට අපි යනවා පච්චුප්පන්නේට. පච්චුප්පන්නේ කොහොමද? කතංචාවසු පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති. කොහොමද මේ ප්‍රත්‍යুৎපන්නේහි අත්දැකීම් අපි ඇදගන්නේ? යංචාවසු චක්කුම් ඒච රූපා උබ්බේ මේතම් පච්චුප්පන්න. ඇවැත්නි දැන් මේ කච්චායන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි යමක් ඇසද යමක් රූපේද උබේ මේතම් පච්චුප්පන්න. දැන් එතකොට මේ ඇස රූපය කියනකොට අපි සාමාන්‍යයෙන් දැන් මේ
කලක් තිස්සේ තියෙන ඇහැකින් කලක් තිස්සේ තියෙන රූප අත්දකින්නවා කියන මට්ටමක් නැත්තේ නෑ තියෙනවා. ඒ මට්ටම හැබැයි අපිට නිවන් දැක්ම සඳහා උපකාර වන්නේ නෑ. භව තෘෂ්ණාවට නම් උපකාර කරනවා. නිවන් දැක්ම සඳහා අපට උපකාර කරන්න නම් මේ මොහොතේ සමුදය වීම අපි දකින්න ඕන. දැන් ඇසක් අපට සමුදය වෙන්නේ දැකීමේ කෘත්‍යයකුත් එක්කයි. එහෙම කිව්වහම තේරෙනවනේ දැකීමේ කෘත්‍යය කියලා. දැකීමේ කෘත්‍යය. එතකොට දකින්නේ බාහිරව අන්න බහිද්දාච බාහිර නිමිත්තක්. හැබැයි බාහිර නිමිත්ත අපට පෙනෙන විදිහයි තියෙන විදිහයි සමාන නොවෙන්න පුළුවන්. අපට අපි අත්දකින විදිය එකක්. බාහිර ලෝකයේ ඇති විදිය වෙන විදිහක් වෙන්න පුළුවන්. හැබැයි මොන විදිහට බාහිර ලෝකයක් තිබුණත් අපි අපේ මනසින් සංස්කරණය කරගන්නා ස්වභාවය තමයි අපිට සංසාර ගැටලුව වන්නේ. ඉතින් අන්න ඒක නිසා අපි අර කලිනුත් මම අපි මතක් කරගත්තනේ සංකප්ප රාගෝ කියලා. අපේ මේ සංකල්පණයට නෙමෙයි අපි බැඳෙන්නේ කියලා. එතකොට මේ දෙක පච්චුප්පන්නයි. ඇසත් රූපයත් අර අග්නි ඉන්ධන උපමාන කිව්වා වගේ වෙනම ගින්න තියෙනවා වෙනම ඉන්ධන තියෙනවා කියලා බැලුවට ගින්දර මතුවෙන්නේ දහනය වෙන්න දෙයක් තියෙනකොට. දහනය වෙන දෙයක් ඉන්ධනය වන්නේ ගින්න තියෙන විටයි. එහෙනම් මේ අඤ්ඤමඤ්ඤ පච්චේතාව එක පහසු පිණිස ඒ වගේ නිදර්ශනයක් අරගත්තේ. දැන් මේ ඇහැ කන නැහැ දිවකය මන කියන මේ ආයතන 6 සමුදය වෙන්නේ ඇස සමුදය වෙන්නේ රූපයක් සමුදය වීමත් එක්ක. කන සමුදය වෙන්නේ ශබ්දයක් සමුදය වීමකුත් එක්ක. නැහැ දිවකය මන ගැනත් ওই විදිහටම තේරුම් ගන්න. ඉතින් ඔය එකක් කියලා අනික් ඒවා තේරුම් ගන්න කිව්වට අපි තේරුම් ගන්නවත් අඩුයි නේද? දැන් අපි ඒ නිසා අපි හිතලා බලමු මන කියලා. දැන් ඕන් අපි ඊයේ රූපයක් දැක්කා. ඒ දකින වෙලාවේ එතන පච්චුප්පන්න ඒ වෙලාව. ඒ වෙලාව මට පච්චුප්පන්න. නමුත් දැන් මට මතක් වෙන එක නෙවෙන්නේ නේ. දැන් චක්කු විඥානයක් නෙවෙයි පහළ වෙන්නේ. දැන් පහළ වෙන්නේ මනෝ විඥානයක්. ඒ වගේ අපි මේවායේ ස්වභාවය දැන් මේ අපි කොච්චරනම් මේ ලෝකෙට බැඳි දැන් අපිට මේ පොතක තියෙන කරුණක් ඊයේ මම කියව මට දැන් මතක නෑ. ඒ වගේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒවා වුණත් අපි ඒවා අර මෝහයට සමහරලාට වැටෙන්න ඉඩ තියෙනවානේ. ඔය ලෝභයයි ද්වේෂයයි මෝහයයි හඳුනා ගැනීමත් මම හිතනවා ටිකක් කරන්න වෙනවා. මොකද අපි ඇලෙන්නේ මේ ලෝභය නිසා කියනවනේ. ගැටෙන්නේ ද්වේෂය නිසා. රැවටෙන්නේ මෝහය නිසා. හැබැයි අපි ඇලුනේ රැවටිලාම නෙමෙයිද? එහෙනම් මෝහයත් එක්කයි රැවටෙන්නේ. ඔන්න ඔක තේරුණා. අපි ගැටෙන්නේ රැවටීමක් තියෙන නිසාමනේ. එහෙනම් ගැටෙනකොට ගැටෙන්නේ මෝහයත් එක්කමයි. එහෙනම් මෝහය තමයි ලෝභ දෝෂ මෝහ තුනෙන් වැඩිම බරපතලම අකුසලය. අපි නොහිතපු දෙයක්. ඒ හින්දා තමයි අපේ බුදුරජාණන් වහන්සේ මෝහය මහා සාවද්‍යයි දන්ද විරාගය වරද වශයෙන් බලගතුයි ක්ෂය කරන්නත් අමාරුයි. නමුත් රාගය ගත්තාම වරද වශයෙන් බරගතු නෑ කියලා. හැබැයි ක්ෂය කරන්න අමාරුයි. ද්වේෂය වරද වශයෙන් බලගතුයි කියලා. ක්ෂය කරන්න පහසුයි කියලා. හොඳ ඔය විදිහේ ඒ විදිහේ මොකක් හරි පැත්තකින් පොඩි පහසුවක් තියෙනවා ලෝභ දෝෂ දෙකේ. මොහේ එහෙමයි කොනක් ඉතුරු වෙලාම නැහැ. එහෙනම් බරපතලම අකුසලයේ තමයි මෝහය. අපි බෞද්ධ හැටියට අපි තේරුම් ගන්න ඕන කරන වැදගත්ම දේ ඒකයි. ඉතින් මේ පටිච්චසමුප්පාදය ගැන කතා කරන්නේ ස්කන්ධ ආයතන ධාතු වශයෙන් විශ්ලේෂණය කරලා කතා කරන්නේ. ඔය කාරණාව අපි නිරවුල් කරගන්න. ඉතින් දැන් මේ පච්චුප්පන්න කියන වචනේ ප්‍රත්‍යයන්ගෙන් උපන් කියන එකනේ. එතකොට මේ වෙලාවේ මේක අතීතයේ වුණා කියන එකට වැටෙන්නෙත් නෑ. අනාගතේ වන්නේය කියන එකට වැටෙන්නෙත් නෑ. පච්චුප්පන්නහි තමයි අපේ
අපේ අපේ සංසාර ප්‍රශ්නේ ගොඩනැගෙන. ප්‍රත්‍යුත්පන්නය තමයි සසරින් අත්මිදි ඉඳීම සඳහා ප්‍රයත්නය දැරිය යුතුව තියෙන්නේ. ඒ නිසා අපට ප්‍රත්‍යුත්පන්නය හරිම වැදගත්. ඒ නිසා අපි තේරුම් අරගන්නට ඕනේ මෙතනදී මේ මහා කච්චායන හාමුදුරුවෝ ඊටාම වැදගත්ම කාරණාවක් නේ අපිට මේ කියලා දෙන්නේ කියලා. එතකොට පච්චුප්පන්නේහි අපි නොඇලෙන්ඩ ඊට නොයදෙන්ට මොකක්ද අපේ වැඩෙන්න්න ඕන කියන එක අපි තේරුම් ගන්නවා මේ ඇස. දැන් ඇසට රූපයක් පේනවා කියන එක වරදක් නෙවෙයි. ඒක ධර්මතාවක්. ඒක පුරාණ කර්මයෙහි ප්‍රතිපාක වශයෙන් තියෙන දෙයක්. මේ ඇසට රූපයක් පේනවා කියන එක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නෑ. කනට ශබ්දය ඇහෙනවා, නැහැට දිවට, කයට මනට සංකල්ප ලැබෙනවා කියන එක අපිට ඒක ධර්මතාවය. ඒක මතු වෙනකොට ඒ අල්ලගෙන අපි ඒක අපේ කෙලෙස් තුළින් සංස්කරණයක් කරන්න ගිය තැන තමයි අභිසංස්කරණයට ගිය තැන තමයි මේ ප්‍රශ්නේ උදා වෙන්නේ. ඒ නිසා දැන් මෙතනදී කච්චායන හාමුදුරුවෝ තේ රූප චක්කු විඥාන මේ රූපය උභය මේතම් පච්චුප්පන්නයි දෙක ඒ ටික කතා කරනවා. තස්මින් පච්චුප්පන්නේ න චන්ද්‍රාග පටිපද. දැන් අපිට සාමාන්‍ය සිරිත තමයි අපිට චන්ද්‍රාගයට හුරු පුරුදු වෙච්ච නිමිත්තක් අපේ ඉඳුරන්ට ගැටෙනකොට අපිට චන්ද්‍රාගය තමයි ඇති වෙන්නේ. දැන් එතකොට මේක චන්ද්‍රාගයට ඇටෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියලා මෙතන කියන්නේ. එහෙනම් ඊළඟට මොකක්ද තියෙන ප්‍රශ්නේ අපිට? මේ චන්ද්‍රාගයට නොඇටෙන්න අපි පුහුණුවක් ගෙනියන්න වෙනවනේ. ඔය පුහුණුව ගෙනියන ආකාරය ගැන අපි ටිකක් කතා කරලා බලමු. දැන් මේ කාලය ගැන මට පොඩ්ඩක් මතක් කරන්න. මේ පුහුණුව ගැන. දැන් මේ පුහුණුව ගැන කියනකොටත් මට පොඩි මේ සූත්‍ර කීපයක් අපිට හම්බ වෙනවා. ඔය සලායතන සංයුත්තේ අපිට තියෙන අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනත්තයි කියලා ත්‍රිලක්ෂණයක්නේ බලන්න තියෙන්නේ. දැන් අපි එතනදි තේරුම් අරගෙන ඉන්න ඕනේ මේ අපි අල්ලන්නේ මොකද්ද මේ ඇලීම් ගැටීම් රැවටීම් වශයෙන් අල්ලන්නේ මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥානනේ. දැන් ඕක ඒ මොහොතේ තමයි අපි අල්ලන්නේ. උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. එහෙම වචනයක් තියෙනවානේ. අල්ලගත්තොත් මම වෙමි මම මැවෙන්නෙත් එතනයි කියලා කිව්වා. මම මැවෙන්නෙත් එතන. උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. අල්ලගත්තොත් මම වෙමි යන්න වේ නැත්තම් නැහැ. එහෙනම් මේ අල්ලා ගැනීමට අපේ හිත හුරු වෙලා තියෙනවා. ඒක තමයි අපි කාලාන්තරයක් තිස්සේ අපිට හුරු වෙච්ච දේ. භව ගණන් හුරු වුණු දේ. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව ගැන දේශනා කරන්න ගිහිල්ලත් චක්කුම් භික්කවේ අනිච්චං අතීතානාගතං. මේ අතීත දැන් අපි කතා කළානේ අතීතේ අල්ලන්නේ කොහොමද අනාගතේ අල්ලලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේ ඔක්කොම අනිත්‍යයි. මේක දුක්ඛයි කියලා කතා කරන සූත්‍රයේ ඊළඟ සූත්‍රයේ දුකයි කියලා කතා කරනවා ඊළඟ සූත්‍රයේ අනත්තයි කියලා කතා කරනවා. එච්චරයි වෙනස. එතකොට කෝපනවාදෝ පච්චුප්පන්නස්. අතීතයත් අනිත්‍ය නම් අනාගතයත් අනිත්‍ය නම් පච්චුප්පන්නය ගැන කියනුම කවරේද කියන එකනේ ඔය කෝපන වාදෝ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මොහොත ක්ෂණයකින් නිමේෂයෙන් අතීතයට මේ ලිස්සලා යනවා. අපිට මේ මොහොතක් අල්ලගෙන ඉන්න බෑ. අල්ලගෙන ඉන්නවා කියලා එකක් නැහැ. එතකොට ඒවම් පස්සම්භික්කවේ සුතෝ ආර්ය ශාවකෝ අතීතස්මින් චක්කුස්මින් අනපෙක්කෝ. මේ කාරණාව දන්නා වූ ආර්ය ශ්‍රාවකයා අතීතය පිළිබඳ අපේක්ෂාවන් අල්ලන්නෙත් නැතුව අනාගතං නාබිනන්දිති අනාගතය පිළිබඳ බලාපොරොත්තු මවා ගන්නෙත් නැතුව මේ මොකද කරන්නේ? ඒ අතීතගත
ඇස මේ වෙලාවේ අභිනන්දනය කරන්නෙත් නැතුව අතීතගත නිමිති මේ වෙලාවේ අභිනන්දනය කරන්නෙත් නැතුව මොකද කරන්න ඕන? පච්චුප්පන්නස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ. පච්චුප්පන්නස චක්කු කියලා කිව්වේ මොකද්ද එතකොට? අර මේ මොහොතේ අපට ලැබෙන නිමිත්තක් අපට අල්ලලා දුන්නු ඇස. සහ ඒ ඇස විසින් අල්ලලා දුන්නු නිමිත්ත. ඒකම විඥානේ පහළ වෙලා ඉවරයි ඈ. විඥානය පහළ වෙනකොටම එතකොට චක්කු විඥානයක් පහළ වෙන්න මුල් වෙච්ච රූපයයි ඇසයි. එතකොට මේ තුනේ සම්බන්ධතාව තමයි පස්ස කියලා කියන්නේ. ඒ නිසා අපේ බුදුහාඳුරුව අපිට හරි ලස්සනට මේ කාරණා කියලා දීලා තියෙනවා. ලෝකය ගැන අපිට දාර්ශනික විදිහට මහා නිකම් චින්තන පටලැවිලි පටලවා ගන්න එපා කියලා වදාළේ. මේ මොහොතේ ඉඳගෙන අපිට ලෝකයේ සමුදය වෙන්නේ කොහොමද කියලා බලන්නේ. අපිට ලෝකයේ සමුදය වෙන්නේ පස්සෙන් නේද? පස්ස සමුදයා සම්බේ ධම්මා. මේ සබ්බේ ධම්මා කියන එක උනත් ওই පස්සේ කාලේ උඟක් තේරුම් කරන්න ගිහලා නොඑක් අවුල් කරගෙන තියෙන්නේ. මේ සබ්බේ ධම්මා කියනකොට තියෙන්නේ අපට නිමිති වෙන අපේ චේතනාමය සකස් කිරීම සියල්ල මිසක් වෙන මොනවාක්වත් නෙමෙයි. ඉතින් අපිට හරි ලෙහෙසි. බුදුහාඳුරෝ ප්‍රශ්නේ ලිහිල් කරලා දුන්නා. ඉතින් ඒක තමයි මං කිව්වේ මේක අර මහා විශාල අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයක මහා ව්‍යාප්ත වෙච්ච නේද? කාම රූප අරූප භවත්‍රයක ව්‍යාප්ත වෙච්ච මහා දැවැන්ත සිද්ධාමයක් බුදුහාමුදුරුවෝ අපිට අපි ඉන්න තැනට සීමා වෙලා බලන්නේ කිව්වා. දැන් අර සූම් තාක්ෂණය කියලා කිව්වේ ඒකනේ නේද? මම ඒකයි අහලා දැනගත්තේ මේක. සූම් තාක්ෂණය නේද ඒකට කියන්නේ? ඈ සූම් කළාම දැන් අර මොකක්ද තියෙන මේ මොන මැප් එකද කියන්නේ? Google මැප් එක ගත්තාන් පස්සේ මුළු ලෝකයේම තොරතුරු ගන්න පුළුවන් නේ. ඉතින් අපිට ඕන එක සූම් කරගන්නවා නේ. සූම් අයිකන් එකකුත් තියෙනවා නේද? සූම් අයිකන් එක දාලා බලා ගන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තාම මේ අපිව ප්‍රශ්න වලින් පටලවන එක නෙමෙයි මේ බුදුහාඳුරුව කරලා තියෙන්නේ. අද අපි බුදුදහම ගැන තේරුම් ගන්න ගියන් පස්සේ මේ අපේ තියෙන අර බුද්ධිමය කුතුහලයන් දාර්ශනික කුතුහලයන් ඔක්කොම සංසිඳවන්න හැමදේම එකව කොල්ල මහා තොරතුරු ගොඩාක් ඔළුවේ දාගෙන දැන් ඊට පස්සේ කියනවා අනේ මන් දන්නේ කොනක් පොටක් තේරෙන්නේ නැහැ මොකද්ද මේකේ කරන්නේ කියලා. දැන් මේ අපි කතා කරගෙන යන්නේ සරලව අපි ඉන්න තැන ඉඳන් අපි කොහොමද බුද්ධ ධර්මයේ දකින්නේ. බුදුහාඳුරුව අපිට කියලා දුන්නේ ඒ විදියයි. හරි ලේසි ක්‍රමය. මොකද දැන් අද අපි සූත්‍ර කීයක් අධ්‍යයනය කරනවදනේ. නමුත් බුද්ධ අපේ සූත්‍ර පිටකේ අරන් බලපුවාම පේනවා ඒ හාමුදුරුවෝ ඒ උපාසකයා කවුරු හරි ඒ තැනැත්තාට දුන්නු අවවාදය විතරයි එයා දන්නේ. වෙන මොකුත් දන්නේ නැහැ. ඒ අවවාදය තුලින් එයා යනවා. හැබැයි ඉතින් ඒ බඳු අය යම්කිසි අතීත සංසාරයක මොහුකුරා ගිය මේ කුසල ශක්තියක් තියෙනවා. ඒක පිබිදෙන්න අවස්ථාව උදා වීමයි තියෙන්නේ. ඒ නිසා ඒක ශ්‍රේෂ්ඨ විශේෂ සුසුකමයි. අපිට මේ අවස්ථාව ගිලිහිලා ගිහින් තියෙන්නේ මං හිතන්නේ අපි ඒ වෙනකොට කිසිම සුසුකමක් නැතුව ඉන්න ඇති. කොහොම හරි පොඩි හරි සුසුකමක් තියෙන්න ඇද්දෝ කියලා හිතෙනවා. අනාගතය ගැන පොඩ්ඩක් බලන්න ඒ හින්දා මෙන්න මේ ටිකක් කියලා දෙන්න ටිකක් ඉඳලා බලන්න කියලා කිව්වොත් දන්නේ නැහැ. කොහොම වුණාද අපිට තේරෙන්නේ නැහැ. මොනවා නමුත් මේ බුදුහාමුදුරුවෝ හරි සරල තැනකින් අපිට ධර්මය කියලා දුන්නේ. දැන් අර කවුද අර පෝටිල හාමුදුරුවන් හරි උගත් කියනවා නේද? පෝටිල හාමුදුරුවෝ හරි උගත්. ඔක්කොටම ධර්මය කියලා දෙනවා. පන්ති පවත්තලා කියලා දෙනවලු. ඉතින් උන්වහන්සේට අන්තිමට බුදුහාමුදුරුවෝ පොඩි මේ සමච්චලයක් කරානේ නේද? ඇයි අනුන්ට කිව්වට Tamanට මුකුත් කරගෙන නැහැ. ඒ නිසා තුච්ච කියන වචනේ මුලට දාලා තමයි පෝටිල කියන නම කියන්නේ. හිස් කියලා. මේ ගැන සංවේගයට පත් වෙලා ඇත්ත තමයි කියලා උන්වහන්සේ පිරිසටත් නොකියා 30 ගව්වක් දුර මේ අරණ්‍ය සේනාසනයක ඉන්න භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න ගියා කියලා. ඒ 39ක් වැඩ ඉඳලා තියෙනවා. අන්තිම සාමණේර හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් එතන. එතකොට
ඒ රහතන් වහන්සේට තමයි සිද්ධ වුණේ පෝටිල හාමුදුරුවන්ව ධර්මාබෝධයට පමුණුවන්න. අනිත් හාමුදුරුවෝ කියනවා ඉතින් ඔබතුමා හරි උගත් දක්ෂයි ඒ නිසා අපි කොහොමද මෙච්චර දේවල් කියන්නේ. ඒ නිසා ඊළඟ එක්කෙනාගෙන් අහලා බලන්න කීකේ ඔක්කොම යවනවා. ඉතින් මානයත් පරීක්ෂා කරලා බලලා අපේ ඒ ස්වාමීන් වහන්සේ දුන්නු කර්මස්ථානය ගැන කියන්නේ මම මේ යන්නේ. උන්වහන්සේ දුන්නු කර්මස්ථානයේ තියෙන මෙච්චරයි. බොහොම මේ ලදරු මනසකින් කියන ලදරු කතාවක් ලදරු වුණාට ගැඹුරු කතාවක්. හුඹහක් තියෙනවා. ඒ හුඹහේ හිල් 6ක් තියෙනවා. ඒ හිල් 6න් හිලකින් ඕන් කවුරු තලගොයෙක් මේකට රිංගනවා නේද? එතකොට එහෙම නේද කතාව තියෙන්නේ. කොහොම හරි ඒ සිදුරු 5ක් වහන්න වහලා එකක් විවෘතව තියන්න කියනවනේ. ආන් ඒකයි මේකේ නිදර්ශනය කියලානේ. සිදුරු 5ක් වහන්න. එතකොට දැන් අපිට S2 පියාගත්තාන් පස්සේ සිදුරු 5ක් වැහෙනවා. මනෝද්වාරයේ විවෘතයි. ඔය ඔතන තියෙනවා ඔය ඊට පස්සේ මනෝද්වාරයෙන් එන්නේ මොනවද? අතීතයේ අත්දැකීම්, අනාගත අත්දැකීම්, අනාගත බලාපොරොත්තු අතීත අත්දැකීම් හෝ ගාලා ගලා එනවා. දැන් ඒක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ උන්වහන්සේට කාම ව්‍යාපාද විහිංසා විතර්ක පහළ වුණායි කියලා. බුදු වෙන්න ඉස්සර බුදු වෙලා නෙමෙයි වරද්ද ගන්න එපා. මේ බුදු වෙන්න ඉස්සර අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ හේතු දහෝසේ. උන්වහන්සේ සඳහන් කළා එතනදී මේ මම අතීතයේ වුණා එනවා වැඩි. අනාගතයේ වුණා නැති තරමයි. මේ මොහොතේ වරින් වර එනවත් එනවා. එතකොට මොකද මම මේකට කරන්නේ? දැන් එතනදී බුදුරජාණන් වහන්සේ ගත්ත ක්‍රියාමාර්ගය තමයි මේ ඔය කියන කාම ව්‍යාපාද විහිංසා විතර්ක එනකොට මොකද කළා කියන්නේ? මේ විතර්ක මට අවැඩයි. මට මේ විතර්කය පහළ වෙනවා කියන්නේ අනුන්ටත් අවැඩයි. දෙපසටම අවැඩයි. මේ විතර්කයේ තියෙනකොට ප්‍රඥාව නිරුද්ධයි. ප්‍රඥාව නැහැ. වෙහෙසයි. විඝාත පක්ඛිකෝ. නිවන පිණිස නෙමෙයි මේක. අනිබ්බාන සංවත්තනිකෝ කියලා මෙනෙහි කරනකොට අර උපන් විතර්කය අස්තේට යනවා. විතක සංඨානේ. ඔන්න ඔය උපක්‍රමය. දැන් ඒ වගේ අපිට පුළුවන් එන සිතට අනිත්‍යයි කියලා අපි අනිත්‍යතාව දැන් අනිත්‍ය කියන එක මොකක්ද කියන්න දන්නවනේ. බාහිර වාස්තවික දේවල් වල අනිත්‍යයන් ගැන කතා කරන්න යනවා නෙමෙයි මේ. අපේම චේතනාමය සකස් කිරීම වල අනිත්‍යතාවනේ අපි දකින්නේ. දැන් එන නිමිති හැකිතාක් දුරට සියල්ල අපිට ගන්න බෑ. මොකද ඒ තරම් වේගවත් වෙනවා. මේ අනිත්‍යතාව දකිමින් ඉන්නකොට මොකද වෙන්නේ? අන්න සිතවිලි නැති පරතර ටිකෙන් ටික අහු වෙන්න පටන් ගන්නවා. මේ කය මනස අතරත වෙනස හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒකත් හොඳ විදර්ශනා මානසිකාරයක් ඔය අනිමිත්ත භාවනාවක් ඒක. ඒ වගේ අනිමිත්ත භාවනාවල් වගේ ඒක පුහුණු වෙන්න හොඳ දෙයක්. නමුත් ඊට කලින් ටිකක් කළ යුතු දෙයක් මම කියන්න. දැන් අපි සාමාන්‍යයෙන් මම මේක පුහුණු වෙන්න පටන් ගත්ත කාලේ කරපු විදිය මේකයි. සාමාන්‍යයෙන් හිතන්න පටන් ගත්තේ දැන් අපිට මේ ධර්මතාව දැන් තේරෙනවා බණ අහලා. මේ අවුල තමයි මේ සලායතනික ගොඩනැගිල්ල තමයි මේ තියෙන්නේ කියලා. එහෙම තේරුම් අරගෙන අපි ඊට පස්සේ මේ මොහොතේ තමයි මට සමුදය වෙන දේ මට හම් වෙන්නේ නිරුද්ධ වීමක් තියෙනවා නම් ඒක වෙන්නේ මේ මොහොතේ තමයි. එහෙම දැනගෙන අපි මොකද කරන්නේ? අපට සිදුවෙන්නේ මූලික මොන විදිහේ ක්‍රියාවලියක්ද කියලා බලන්න. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ මොකද්ද? පේනවා, ඇහෙනවා, ආග්‍රහණ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, කල්පනා වෙනවා. ඔච්චර තමයි වෙන්නේ. ඕකේ තමයි ඔය සියලුම සංසාර අර්බුද තියෙන්නේ. දැන් එතකොට අපි කල්පනා කරනවා මේක මම හැදපු සිතක් නෙවෙයි මේක සිතක්නේ.
දැන් මට යමක් බාහිරින් පෙනුනත් පෙනිලා තියෙන්නේ සිතක් පහළ වුණු නිසා. සිතක් පහළ වුණොත් තමයි යමක් පෙනෙන්නේ. සිතක් පහළ වුණොත් තමයි යමක් ඇහෙන්නේ. සිතක් පහළ වුණොත් තමයි යමක් ආග්‍රහණය වෙන්නේ. සිතක් පහළ වුණොත් තමයි මේ ස්පර්ශ වෙන්නේ. නැත්තම් දන්නේ නැහැ. ඇඟේ හැපුණත් දන්නේ නැහැ. සිතක් පහළ වුණොත් තමයි සංකල්පනා ඒවා ඔක්කොම තේරෙන්නේ. එතකොට මේ සලායතනයක නිමිති සිත් 15 වශයෙන් තමයි අපිට සමුදේ වෙන්නේ. සිතක් කිව්වේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් කියලා අපි දැනගන්නවා. විඥානයේ විසින් පිළිබිඹු කරන රූප සංඥා කොටසක් තමයි අපි අත්දකින්නේ, විඳගන්නේ, හඳුනගන්නේ චේතනාමවන්නේ. ඔන්න ඕක තමයි සිතක අවයව, සිතක ව්‍යුහය. මේ සිත් තමයි පහළ වෙන්නේ කියලා දැනගෙන අපේ සාමාන්‍යයෙන් පේනකොට ලස්සනයි කියලා හිතුනොත් හිත ටක් ගාලා ඒ පැත්තට ලුහු බැඳෙනවානේ හිත. දැන් ඒක තමයි අපිට සංසාරේ අභ්‍යාස වෙච්ච විදිය. දැන් අපි මේකෙන් මිදෙන්න ටික ටික පුරුදු වෙන්නයි වෙන්නේ. ඉස්සර වෙලා පේනකොට අපි සිතක් කියලා මෙනෙහි කරගන්නවා. ඒක බුදුහාඳුරෝ ඉතින් ওই විදිය පුංචි තැනකින් කිව්ව බවක් මට පේන්නේ නැහැ. නමුත් අර මේක අපිට සරලව කරගන්න ඇහෙනකොට සිතක්, ආග්‍රහණය වෙනකොට සිතක්. දැන් ආහාර ගන්න වෙලාවේ රස දැනෙනවනේ. රස තෘෂ්ණාව ඇති වෙනවා. සමහර වෙලාවට ආහාරයක් මතක් වෙනකොට කෙල උනන්නේ තෘෂ්ණාව නිසා. ඒ විදිහේ දෙයක් අපිට වෙනවනම් මේ ඔක්කොම සිතක් කියලා අපි කාලයක් තේරුම් ගන්නවා. දවසක් දෙකක් නෙවෙයි හැකිතාක්. ඊළඟට අපේ දවස් පැය 24ම ඕක කරන්නත් අමාරුයි. නමුත් නොඑක් කටයුතු අතරදී නමුත් අපිට ලැබෙන සුළු සුළු විවේකයකදී සහ සමහර විට බස් එක ගමන් කරනවා වගේ අවස්ථාවක අපිට බොහොම මේ කතා බහ කරන්න කෙනෙකුගේ බාධාවකුත් එන්නේ නැත්නම් අපිට වඩාත් පුළුවන් ඔය ඇහෙන පේන දේවල් අනුසාරයෙන් මේ සිතක් කියන එක හොඳට මෙනෙහි කරනවා. බලාගෙන ගියාම මොන තරම් සිත් ප්‍රවාහයක්ද කියන එක ඔන්න තේරෙන්න පටන් ගන්නවා. ඕකේ තව දෙයක් සිද්ධ වෙනවා. එහෙම මෙනෙහි කරනකොට අර නිමිත්ත ලුහු බැඳීමට තියෙන ප්‍රවණතාව ටික ටික මග ඇරිලා යනවා. බ්‍රේක් වෙලා යනවා. දැන් දකින්නකොටම සිතක් කියන එක එනවා හිතට. මොකද සතියත් වැඩෙනවා ওই පැත්තේ. එහෙම ඇහෙනකොටම ආග්‍රහණ දැනෙනකොටම රස දැනෙනකොටම සමහරලාට තප්පර දෙක තුනක් ගිහිල්ලා රැවටිලා හරි ආයෙ නැගිටලා එනවා. එහෙම තමයි මේක එන්නේ. එක සැරේ සියල්ල වන් ෂොට් හරියනවා කියලා කතාවක් නෑ මේක. මොකද දිදිට අභ්‍යාස කරන්න වෙනවා. භාවිත කරන්න වෙනවා, බහුලීකృత කරන්න වෙනවා. එහෙම බලනකොට සිතක් කියලා. දැන් අර සිත එක්තරා දුරකට සකස් වෙලා මේ අර අරමුණු ලුහු බඳින ගතිය අඩුයි. හැබැයි මේක ලොකු ප්‍රගතියක් නෙමෙයි. නිකන් හිටියොත් ආයෙ පරණ විදිහටම දවසෙන් දෙකෙන්ම වැටෙනවා. ඊළඟට අපි බලනවා ඔය සිතක අවයව ටික මොකද්ද? විඥාණය විසින් පිළිබිඹු කරන නාම රූප. දැන් අපි ඒවා සාකච්ඡා කරලා තියෙනනේ. මම හිතන්නේ මේ ඔය කියන පින්වතුනුත් ඔය විග්‍රහයන් මේ වෙනකොට නොඑක් අංශෙන් අහලානේ පළවෙනි වතාවට අහනවා. නෙවෙයි. මේකට පොඩි ගොනුවක් දෙන්න නෙවෙයි හදන්නේ. ඒකට විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය නේද මේ කියන එක පේනකොටම විඥාන නාම රූප බව මෙනෙහි කරගන්න. හැබැයි සමහර විට මේ දබ්බර 30ක් විතර පහු වෙන්න පුළුවන් ඕක මතක් කරගන්න. මොකද පරණ විදිහට ගිහින් කමක් නැහැ. ඕක තමයි හිතේ හැටි කියලා Taman ගැන උරණ වෙන්නේ නැතුව Taman මොකද කරන්නේ? නැවත නැවතත් මෙනෙහි කරනවා. නැවතත් ටික මෙනෙහි කරගෙන යනකොට දැන් මේ විඥාන නාම රූප තමයි මේ ඔක්කොම. ඒක එකක්. ඕක තව ටිකක් ගැඹුරට යනවා. මේ විඥාන නාම රූප කියන තැන තමයි ස්කන්ධ සකස් වෙලා තියෙන. අර රූප කිව්වේ රූප රාශිය, රූප ස්කන්ධය, විඳින් රාශියක් වෙනවා. රාශිය වෙනකොට වේදනා ස්කන්ධය, සංඥා රාශිය වෙනකොට සංඥා ස්කන්ධය, චේතනා රාශිය වෙනකොට සංස්කාර ස්කන්ධ නේද? විඥාන රාශියක්. මොකද අපි මේ කෙනෙකුගේ වචනයක් වුණත් කතාවක් වුණත් සවන් දෙනකොට අකුරු අක්ෂර ශබ්ද මාලාවක් පිට වේගෙන යනකොට එක එක සෝත විඥානය පවා එකින් එක වෙනස් වෙන්න බෑ. නැත්තම් එහෙම වෙනස අහුවෙන්නේ නැහනේ. එතකොට මහා විඥාන ස්රෝතයක්, මේ සිත් ප්‍රවාහයක්, මේ ප්‍රවාහයක් බව අපිට පේන්නේ. නමුත් අපිට තේරෙනවා නිකන් නිශ්චලව පවතින ගතිය තමයි අපිට පේන්නේ. නමුත් මේක ප්‍රවාහයක්.
මේ ප්‍රවාහය ටික ටික අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. තේරුම් යනවා. ඔය විදිහට මේ විඥාන නාම රූප කියන්නේ ස්කන්ධමයි කියලා ස්කන්ධ පිළිබඳ. එතකොට ස්කන්ධ මේ සිතක් කිව්වේ පංචස්කන්ධය. මොකද දැන් සමහරලාට අපිට තේරෙනවා අපි පංචස්කන්ධය කියලා මේ ඇඟ ගැන ඇඟ විතරක් අරගෙන පංචස්කන්ධය කියලා හිතන අවස්ථාවලුත් සමහර විට ඇහෙනවා. ඉතින් ඒක මේ අඩුපාඩුවක්. මේක ඒක ඕලාරික රූපස්කන්ධය බව ඇත්ත. මේ ස්කන්ධය අපිට මේ රූපස්කන්ධය අපිට මනසට තමයි නිමිති වෙන්නේ. මගේම ඇඟ වුණත් මට මගේ ඇහැටනේ නිමිති වෙන්නේ. බැලුවොත් කය ගැන අපිට අහන්න ක්‍රමයක් තියෙනවා ඔය බඩ කෑ ගහනවා වගේ එකක් හරි. එතකොට ඒක නිමිති වීමක් හැටියට දැනගන්න පුළුවන් වෙන්නේ. ලෙව කාලා බැලුවොත් ලුණු රහක් දැනේ නේද? එතකොට නිමිති වීමක් නේ. නිකන් දාඩිය ගඳක් දැයි නාහෙට ලං කරලා බැලුවොත් කියලා ඈ. ඔය විදිහටනේ මේකේ තියෙන්නේ. එතකොට අපේ ආයතනික නිමිති වශයෙන්ම තමයි මනසට තමයි දැන් මනස කියන එකට කය අරමුණු වෙනවා. මොකද දැන් අපි ඇස් දෙක පියාගෙන කය පිළිබඳ මෙනෙහි කළොත් මනසට මේ මගේ කය පිළිබඳ ඇති වෙන අන්න කය සමුදේ වෙන්නේ ඒකයි. කාය වාසති කාය සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං කියන්නේ ඒවා තමයි. ඈ අපි නොයේක් ආධ්‍යාත්මික සුව දුක් විඳින හදාගෙන ඉතින් ඉන්නවා. දැන් මෙන්න මේ සකස් වෙන නිමිති රූප නිමිති. එතකොට මේවා හේතුඵල වශයෙන් තමයි සකස් වෙන්නේ. දැන් ස්කන්ධ වශයෙන් සකස් වුණා. දැන් අපි ඉස්සලා බැලුවා සිතක් වශයෙන් බැලුවා, විඥානාම රූප වශයෙන් කාලයක් බලනවා. ඊට පස්සේ ස්කන්ධ සිත් වශයෙන් කාලයක් බලනවා. ඊට පස්සේ බලනවා මේ ස්කන්ධ වශයෙන් බලමින් ඊළඟ හේතුඵල කියලා මේ. දැන් මේක අපි දැන් මේ වෙනකොට අපි හේතුඵල ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ මේක ගැන. දැන් මේ හේතුඵල සම්බන්ධතාවක් ඇරෙන්න සමුදය ධර්මතාවක් ඇරෙන්න වෙන මොකද්ද මෙතන තියෙන්නේ? එතකොට මේ හේතුඵල ක්‍රියාකාරීත්වයක් හැටියට මේක හොඳට දැන්. ඒ කියන්නේ හේතුඵල ක්‍රියාකාරීත්වයෙන් බලනවා කියන එකෙන් අදහස් වෙන්නේ මම කියලා කෙනෙක් මැදිහත් වෙලා කරන දෙයක් නෙමෙයි මේක කියලා. මමත්වයේ කියන එකත් ඔය ප්‍රත්‍යයන් අතරද තවත් ප්‍රත්‍ය සම්බන්ධතාවක් විතරමයි වෙන මොකුත් නෙමෙයි. දැන් ඔන්න ඔය විදිහට තේරුම් අරගන්න කෙනෙක් ඊළඟට ඕම් බැස්සට කමක් නැහැ අනිත්‍යයි දුකයි අනත්තයි කියන එකට. ඉස්සලා අනිත්‍යයි ඇහැට පේනකොට එතකොට අර පේන වස්තුව පේන ඇහෙන දෙය අනිත්‍යයි කියලා නෙමෙයි මේ කියන්නේ. බාහිර තියෙන දේ අනිත්‍යයි කියලා නෙමෙයි මේ කියන්නේ. අපේ අත්දැකීම අනිත්‍යයි. අපේ අත්දැකීම අනිත්‍යයි කියන්නේ. දැන් මේ වගේ ද්වයම් භික්ඛවේ පටිච්ච විඥානං සම්භෝධි. දෙපැත්තක් සලකා ගත්තාම විඥානයේ ප්‍රභාවය වෙන හැටි දැනගන්න. ඒ කියන්නේ අසත් රූපයක් කියන්නේ. තංච භික්ඛවේ ද්වයම් පටිච්ච විඥානං සමර කියන දෙකක් සම්බන්ධ වෙලා තමයි විඥානය සමුදය වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පදේශ චක්කු විඥානං. කිව්වේ ඒකයි. චක්කුං අනිච්චං. එතකොට මේ සමුදය වුණු ඇසත් අනිත්‍යයි රූපයත් අනිත්‍ය. රූපයන් අනිච්චා. එතකොට අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතාභාවයේ රූපයත් අනිත්‍යයි විපරිණාමී වෙනස් වෙනවා. ඉත්තේතං ද්වයං චලංචය වේයංචය. එතකොට මේ ඔක්කොම මේ දෙක මේ චලනය වෙන වේය වෙන දෙයක්. වේය නැතින වැය වෙනවා කියන්නේ. අනිච්චා විපරිණාමී අඤ්ඤතාභාවය. එතකොට අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවී. එතකොට දැන් මේ මොහොතේ සමුදු වෙච්ච වගේ අනිත්‍යතාවනේ දකින්නේ. යෝපි හේතු යෝපි පච්චය චක්කු විඥානස්ස උපාදාය යමි. චක්කු විඥානයක් උපදින යමක් හේතු වුණා නම් ප්‍රත්‍ය වුණා නම් සෝපි හේතු සෝපි පච්චය අනිච්චය. එතකොට මේ ප්‍රත්‍ය වෙච්ච ඒවත් ඔක්කොම අනිත්‍යයි දුකයි අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතාභාවය. අනිච්චං කෝපන පච්චයම් පටිච්ච සමුප්පන්න විඥාන. එතකොට දැන් මේ ප්‍රත්‍යයන්ගෙන් සමුප්පන්න වූ පටිච්ච සමුප්පන්න විඥානයක් නෙමෙයි කියන්නේ. එතකොට ඒ විඥානයත් අනිත්‍යමනේ නේද? ඒක හරියට කොයි වගේද කියනවා. තෙලුත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි, දැල්ලත් අනිත්‍යයි, ආලෝකයත් අනිත්‍යයි. එතකොට කමහර කෙනෙක් හිතුවොත් ආලෝකය නිට්ටයයි කියලා ඒක හරියන්නේ නැහැ. අන්න ඒ වගේ. යංකෝ භික්ඛවේ ඉමේසං තින්නම් ධම්මානං සංගති සම්නිපාතෝ සමවායෝ අයං උච්චති භික්ඛවේ චක්කු සම්පද. දැන් මේ අසත් රූපය චක්කු විඥානයත් තුනේ සම්බන්ධතාවය යම් තැනකදී ඒකට තමයි කියන්නේ මොකද්ද චක්කු සම්පස්සේ කියලා.
එතකොට චක්කු සම්පස්සෝපි අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා. එතකොට මේ චක්කු සම්පස්සයත් අනිත්‍යයි. මොකද පස්සේ මොකද මොකද අර ඉන්ද්‍රිය සම්බන්ධතාව නැත්තම් පස්සයක් නෑ නේ. එතකොට චක්කු සම්පස්සපච්චා උපාදාය. චක්කු සම්පස්සස්ස උපාදාය. මේ චක්කු සම්පස්සේ උපදීමට යම් ප්‍රත්‍යක් තියෙනවනේ ඒ ඔක්කොමත් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි. එතකොට කෝපන භික්ඛවේ පච්චයන් පටිච්ච උප්පන්නං චක්කු සම්පස්සෝ කුතෝ නිච්චෝ භවිෂති. එතකොට දැන් මේ ප්‍රත්‍යයන්ගෙන් සමුදේ වුණු චක්කු සම්පස්සය කොහොමනම් නිත්‍ය වෙන්නද නේද? මොකද වෙන්නේ? පුට්ඨෝ චේතේති. ස්පර්ශයෙන්මයි අපි චේතනාමවන්නේ. පුට්ඨෝ වේදේතිනේ. ස්පර්ශයෙන්මයි අපි විඳින්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි විඳින් ඇති වෙන්නේ. පුට්ඨෝ සංජානාති. ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි හැඳිනීම් ලැබෙන්නේ. පුට්ඨෝ චේතේති. ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි චේතනා ගොඩනගන්නේ. ඉත්තේතේපි ධම්මා ඡයාචේව වයාච. මේ ඔක්කොම ධර්ම කයාචේව වයාච. චලාචේව වයාච. චලනය වෙන වේ වෙන දේවල්. අනිච්චා විපරිණාමි. දැන් මේකයි හොඳටම පැහැදිලි මේ ද්වේ සූත්‍රය ගත්තාන් පස්සේ අපේ සලායතනික අත්දැකීම් ලෝකයේ අනිත්‍යතාවයි දකිනවා. ඒ විදිහේ අනිත්‍යතාව දකිනවා නම් යම්කිසි කෙනෙක් එතකොට එහි අනිත්‍යතාව දකින්නේ නැහැ කියන්නේ මොකද? නිත්‍යත්වයක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක දුක පිණිස හේතු වෙනවා. ඊළඟට එය තමන් රඳවා ගන්න යුතු දෙයක් මෙතන තියෙනවා කියලා පවත්වා ගත යුතු දෙයක් මගේ වසඟෙහි පැවැත්විය යුතු දෙයක් තියෙනවා කියලා හිතෙනවා. නමුත් ඔය තුනම සිද්ධ වෙන්නේ නැහැ. අනිච්චයි, දුකයි, අනාත්තයි. දැන් මේ අනිත්‍යතාව මෙනෙහි කිරීම දිගින් දිගට කරගෙන යන කෙනෙක්. දිගින් දිගට මෙනෙහි කරගෙන යනකොට අර කලින් කිව්වා වගේ සමාධි ගුණයකුත් වැඩෙනවා, අසුභ මනසිකාරයකුත් වැඩෙනවා, බුද්ධානුස්සතියත් වැඩෙනවා, මෙත්තා චේතෝ විමුක්තියකුත් වඩන කෙනෙක්. මේ විදිහේ විදර්ශනා විෂය අපි මේ මොහොතේ ප්‍රත්‍යুৎපන්න වන ස්වභාවයන් පිළිබඳව නුවණැස පාවිච්චි කිරීම දිගින් දිගට සිදු වෙගෙන යන කෙනෙකුට තියෙන විශේෂතාව තමයි සිතිවිලි ප්‍රවාහයේ යම්කිසි ඔය වේගවත් වීම මේ කියන්නේ මේ සිතිවිලි ප්‍රවාහයේ තියෙන මේ වේගවත් බව ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. දැන් ඔය ආනාපාන සතිය සූත්‍රයේහි සඳහන් වෙනවානේ අනිච්චානුපස්සී අසසිස්සාමේති සික්කති අනිච්චානුපස්සී පස්සසිස්සාමේති සික්කති කියලා. යම්කිසි කෙනෙක් මේ අනිත්‍යතාව දකිමින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිත පිහිටවනවා කියනකොට සිතකින් ඒ අරමුණ නිමිති වෙලා තියෙන ඒ සිත් ප්‍රවාහය වේගය ප්‍රත්‍යක්ෂ වෙමින් පුද්ගලයෙකුගේ මේ විදර්ශනා මානසිකාර්ය විදර්ශනා සමාධි තත්වයකට දියුණු කරලා දෙන්න පුළුවන්. ඒක කෙනෙකුට උදා වෙන ධර්මතාවක්. ඒක තමන් නියුක්ත වන පමණට නියැලෙන පමණට තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඔන්න ඔය කියන විදිහට දැන් අපේ පටිපදාව හැමතිස්සෙම යන්නේ පච්චුප්පන්නයට අදාළ කරලමයි කියන එක අපි තේරුම් ගන්න. පත්‍යුප්පන්නේ. එතකොට මේ ඔය අජ්ජත්තානිච්ච සූත්‍රය අරන් කතා කරන්න ගිහිල්ලා ඒක ගොඩාක් විස්තර වෙන පැති වලින් මම කිව්වේ. ඒකේ අන්තිමට තියෙන්නේ මොකද්ද? මේ විදිහට අතීත ඇස අතීත රූප අභිනන්දනය කරන්නෙත් නෑ. එතකොට ඒ ඔක්කොම අතීතය අනපේක්ෂිතයි. අනාගතයේහි කැමති වෙන්නෙත් නෑ. පච්චුප්පන්නස්ස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න. දැන් ඔන්න පටිපදාවනේ මේ පටිපන්නෝ කිව්වේ ප්‍රතිපදාවට පිළිපන් කියලා නෙමෙයි කියන්නේ. එතකොට මේ ප්‍රත්‍යুৎපන්නයේනේ ප්‍රතිපදාව වැඩෙන්නේ. ප්‍රත්‍යুৎපන්නයේ ප්‍රතිපදාවට පිළිපන්නා කියලා කියන්නේ මේ මොහොතේ සමුදය වෙන ඇසේ අනිත්‍යතාව දකිනවා කියන එක. රූපේහි අනිත්‍යතාව දකිනවා කියන එක.
එහෙම දකීම පුරුදු කරන්න. මොකද දවසේ පැය 24ෙම තමන්ට නොයෙක් ව්‍යවහාරික ජීවිතේ රාජකාරී තියෙද්දි හැම විටම මේක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඉඩකඩ ලැබෙන හැම අවස්ථාවක්ම පාවිච්චි කරන්න ඊට පස්සේ හිත නිතර කියනවා දැන් හොඳයි වෙලාවක් ලැබිලා තියෙන්නේ කියලා. නැත්තම් වෙන දෙයකට මනස නිබිඩංගු වෙලා ඒක මගහැරිලා යන්නේ නැහැ. මනස මේක හරියට පටන් ගත්තාම මනසේ එක ධර්මතාවක් තමයි මනස මතක් කරලා දෙනවා දැන් ඕන් ටයිම් එකක් ආවා කියලා. දැන් සාමාන්‍යයෙන් මේ කටයුතු කාරණා පුරුදු පුහුණු වෙන්න පටන් ගන්නකොට කෙනෙකුට කොටින්ම කියනවා නම් රාත්‍රී නිින්දට ගිහිල්ලා උදෑසන අවදි වෙන එතකොට අවදි වෙන මොහොතේම මතක් වෙනවා කරන්න ඕන මම මගේ මෙහෙම වැඩක් මා තුළ තියෙන්නේ කියලා. ඒක අමතක වෙලා වෙන විකාර වෙවි ඉඳලා හිට ඒක හරියන්නේ නැහැ මේකත් කරන්න තියෙනවනේ කියලා. එහෙම නෙමෙයි මේක පටන් ගන්න. ඒක ඉබේම වෙනවා. ඒ නිසා මේ මනස කියන එක මේ විදිහට ශික්ෂණයට පත් කිරීම මේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමය තමයි ස්වභාවිකම ක්‍රමය. බලකිරීමක් නැහැ. බලකිරීමක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ දැන් අපි මේ විදිහට මේ මෙනෙහි කිරීම කරගෙන යනකොට ඒ මෙනෙහි කිරීම වලට අදාළ නොවන සංසාරයක හුරු පුරුදුකම් අපේ මතුවලා එනවා. හැටියක්. බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට ඒ හුරු පුරුදුකම් නිසා ඒව මතුවෙනකොට මා තුළ මේ වැරදි තියෙනවනේ කියලා බය වෙනවා. බය වෙන්නත් එපා. බය වෙන්නත් ඕන මේ වැරද්දක්වත් තේරෙන්නේ නැත්නම් මේක වැරද්දක්ද නැද්ද කියලාවත් තේරෙන්නේ නැත්නම්. නමුත් දැන් වැරද්ද තේරෙනවා නම් වැරද්ද හඳුනනවා නම් මිදීමේ මාර්ගය මේකයි කියලා දන්නවනම් එතන බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ පසුතැවිලි වීම පැත්තක තියලා. පසුතැවිලි වීම කියන එක නීවරණයක් නෙවෙයි. පසුතැවිලි වීම නීවරණයක්. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ khemo මග්ගෝ මේ වැඩපිළිවෙල හරිම සුරක්ෂිත මගක් කියලා. සෝවත්තිකෝ සුවදායකයි. මොකද මේක කරගෙන යන කෙනාට තේරෙනවා ඉස්සර මම සිතිවිලි වලට හරියට යට වෙනවා දැන් හරිය සිතිවිලට යටවීම යම් ප්‍රතිශතයකින් අඩු වෙලා නේද කියලා. හැබැයි අඩු වුණා කියලා හිතන් දැන් ඕක අඩුවීම ඒ විදිහම රැඳෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. අකණ්ඩව මේ කාර්යය කරගෙන යන්න. මොකද එහෙම නැතුව මාසෙමාරේ නිකන් ඉඳලා වල් බිහි වෙලා ආයෙ අලුතෙන් පටන් ගන්නවා මේක ඉවරයක් නැහැ වල් කොටලා ඉවරයක් නැහැ. ඒ නිසා මේ කාර්යය දිගින් දිගට කරගෙන යන කෙනෙකුට පුළුවන් ඔය ආනාපාන සති ඔස්සේ අනිත්‍ය සංඥා අනිත්‍ය බලන්න. අනිච්චානුපස්සී අසසිස්සාමේති සික්කති කියන එක. ඔය අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේගේ විදසුන් උපදෙස් කියලා දේශනාවක් තියෙනවා. ඒකේ පොතකුත් තියෙනවා. ඒකෙත් උන්වහන්සේ මේ කාරණය ගැන සිහිපත් කරලා තියෙනවා. හරිද? දේශනාව ටිකක් හැබැයි මේ හඬා පැහැදිලි දේශනාව. බොහොම අමාරුවෙන් තමයි සවන් දී ගන්න ඕනේ. ඉතින් අර පොත අරගත්තයින් පස්සේ ඒක පහසුවෙන් අපිට තේරුම් ගන්න. මොකද උන්වහන්සේ මේ වඩපු උන්වහන්සේගේ හැටි තමයි අපිට කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කාරණාවල් තේරුම් ගන්න ඕනේ. දැන් හරිනේ වෙලා. ඉතින් ඒ නිසා අපි ධර්මානුශාසනාව කෙලවර කරන්නම් ප්‍රත්‍යুৎපන්නය ගැන ටික දුරකට පැහැදිලි කළා. ප්‍රත්‍යুৎපන්නයෙහි පිළිවෙත වඩා ගැනීමත් පැහැදිලි කළා. ඒ නිසා අපි මේ ඇති කරගත් අවබෝධය අපි සෑම දිනකට වහවහ මේ ධර්ම මාර්ගය වඩාගෙන බව දුකින් එතර වීම පිණිස ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා මේ